Hi. මම අද කතා කරන්න හිතුවා ගොඩක් අය ලාවට කරන වැරද්දක් ගැන සයිකොලොජිකල් කන්සෙප්ට් එකක් එක්ක පොඩ්ඩක් කතා කරන්න කියලා හිතුවා. මොකද ගොඩක් වෙලාවට මේ දේ අපේ අතින් වෙන වැරද්දක් confirmation bias. මොකද මේ confirmation bias කියලා කියන්නේ? අපි ගොඩක් වෙලාවට කවුරු හරි කෙනෙක් ගැන වෙන්න පුළුවන්, මොකක් හරි අවස්ථාවක් ගැන වෙන්න පුළුවන්, සිදුවීමක් ගැන වෙන්න පුළුවන්. දන්න තොරතුරු දැනටමත් අපි දන්න තොරතුරු මත පදනම් වෙලා ගොඩක් වෙලාවට අපි තීන්දුව తీරන ගන්නවා, මොන හරි විනිශ්චයන් වලට එනවා, මොන හරි මතවාද වලට එළඹෙනවා, අදහස් හිතේ ගොනු කරගන්නවා. එහෙම කරන්නේ අපි ගොඩක් වෙලාවට අපි දැනටමත් දන්න කරුණු කාරණා මත පදනම් වෙලා. එහෙම නැතුව සමස්තයක් විදිහට ගත්තාම සියල්ල අධ්‍යයනයක් කරලා නෙවෙයි. බී කියන පුද්ගලයා ජීවත් වුණේ හරිම දුෂ්කර ගමක. ඉතින් ගමේ තිබුණු අඩුපාඩු ගැන ගමේ මිනිස්සු කොච්චර මැසවිලි නැගුවත් ඒවට කාලයක් තිස්සේ පිළිතුරක් නම් හම්බුනේ නැහැ. ඔන්න ඉතින් මහමැතිවරණයත් එන්න ලං වුණා. ඔය අතරතුර තමා X කියන දේශපාලන පක්ෂය නියෝජනය කරන පිරිසක් ගමට ඇවිත් ඡන්ද රැස්වීමක් පවත්වලා ගමේ පාරවල් කීපයක් හදලා දෙන්න පොරොන්දු වෙලා ගියේ. ඉතින් ගමට ලොකු ලැබියාවක් තියෙන මේ බී කියන පුද්ගලයාගේ ඉහේ මලක් පිපුණා වගේ වුණා. ඉතින් කොහොම හරි ගමට පොරොන්දු වුණ විදිහට පාරවල් ටික නම් හදලා දුන්නා. එදා ඉඳන් මේ බී කියන පුද්ගලයාට X කියන පක්ෂය ගැන තිබ්බ ප්‍රසාදය තව තවත් වැඩි වුණා. එදා ඉඳලා තිබ්බ හැම ඡන්දයකටම බී කියන පුද්ගලයා ඡන්දෙ දුන්නේ X පක්ෂයට. ඉතින් මේ බලපු වීඩියෝස් තුනේ මොකක් හරි එක සිදුවීමක් මත පදනම් වෙලා තව කෙනෙක් ගැන යම්කිසි ආකල්පයක් ගොඩනගා ගන්නවා. එහෙමත් නැත්නම් මොකක් හරි එක සිදුවීමක් මත පදනම් වෙලා තීරණයක්. ඒ සිදුවීම මත පමණක් පදනම් වෙලා මොකක් හරි තීරණයක් ගන්න පෙළඹෙනවා. ඉතින් මේ වගේ දේවල් ගොඩාක් වෙලාවට අපි සමාජයේ දකිනවා. එදිනදා ජීවිතයේදී අපි වැඩ කරද්දී ඊට පස්සේ ගොඩක් අවස්ථාවලදී අපි මේ වගේ තීරණ ගන්නවා, මිනිස්සු ගැන එක දේවල් හිතා ගන්නවා, දකිනවා. සාමාන්‍යයෙන් දකින දෙයක්. ඉතින් එහෙම වුණාම අපිට සමස්තය දකින්න බැරි වුණාම ඒක ගොඩාක් වෙලාවට තමන්ට සහ තමන්ගේ වටේ ඉන්න කට්ටියට නෙගටිව් විදිහට බලපෑම් ඇති කරන්න පුළුවන්. උදාහරණයක් විදිහට මම ගත්තේ ගමට පාර හදලා දෙනවා. ගමට පාර හදලා දුන්නා කියලා ඒ පක්ෂයට හැමදාම ඡන්ද දෙනවා. මේගොල්ලන් නිසා තමයි අපේ ගම දියුණුනේ. අන්න ඔය වගේ දේවල් හිතාගෙන දැන් අපේ සංකල්පේ තියෙන අපි කැපුවත් කොළ කැපුවත් නිල්. අපි දෙන්නේ අන්න මේ කන්ෆර්මේෂන් බයස් එක නිසා. අනේ ඒක හරිද? ඒ තීරණේ හරිද? ඉතින් එහෙම එක දෙයක් කරා කියලා ඡන්ද දීලා දිනලා පාර්ලිමේන්තුවට ආපු කට්ටිය රට හදාලා තියෙන්නේ නෑ. ඒ වගේ තමයි ඒක අපි සමස්තයට ආදේශ කරගන්න ඕනේ. මොකද මේක නිසා එදිනදා ජීවිතයේදී අපිට ගොඩක් අයගේ හිත තමනාපකම් වෙන්න පුළුවන්. ඊට පස්සේ අපිට වටිනා කියන කට්ටිය අපෙන් මග ඇරෙන්න පුළුවන්. අපිට අහිමි වෙන්න පුළුවන්. දෙන අවස්ථා අපිට මග හැරෙන්න පුළුවන්. ඊට පස්සේ අපිට යම් කිසි දෙයක් ගැන තර්කානුකූලව හිතලා ඉගෙන ගන්න තියෙන හැකියාව ගොඩක් වෙලාවට අපි මොට වෙන්න පුළුවන්. එහෙම එක දෙයක් මත ඇලි ගලි හිටපුවාම ඒ නිසා මට කියන්න මොන වෙලා තිබ්බේ හැම වෙලේම රිෆ්ලෙක්ෂන් එකක් ඔළුවේ යන්න ඕනේ. මම මෙයා ගැන හිතන දේ හරිද? මම මෙන්න මේතරදී මේ දේ ගැන ගත්ත තීරණය හරිද? ඇයි මම මේක මේ තීරණයට එන්නේ මොකක් මත පදනම් වෙලාද? ඒ පදනම් වුණ ඒ මම මේ තීරණයට එළඹෙන්න ගත්ත තොරතුරු ටික මත විතරක් පදනම් වෙලා මට මේ කියන තීරණයට එන්න පුළුවන්ද? මෙන්න මේ වගේ දේවල් ගැන අපි අනිවාර්යෙන් හිතන්න ඕනේ. යම්කිසි තීරණයක් ගද්දී සහ කෙනෙක් ගැන මොකක් හරි යම්කිසි සිද්ධියක් වෙන්න පුළුවන්, අවස්ථාවක් වෙන්න පුළුවන්, පුද්ගලයෙක් වෙන්න පුළුවන්. ඒ දේවල් පිළිබඳව මතවාදයක්, අදහසක් දරද්දී තීරණයක් ගද්දී අනිවාර්යෙන් සමස්තය ගැන හිතන්න. අන්න ඒක තමයි මට අද කියන්න ඕමනා වෙලා තිබ්බේ.